මං ඉතින් මෙව්වා කියලා මට මොනා කරයිද දන්නේ නැහැ ඉස්සරහට. කියලා දානවා ඉතින් ආයෙ මෙහෙට බණවලට කියන එක්කුත් නැහැ. වැඩිපුරම සීනිගම ගිහින් මිනිස්සු මොකද්ද කරන්නේ? සෙත් පතනවද? හැබරියම්ම කියලා කියනව නේද? කියනවනේ කකුල් කැඩියන් කියලා කියන්නේ නැද්ද? කොරවයන් කියලා පට්ටු ගැට ගන්න. කාටද? මේ පැතිවලත් එහෙමද නැහැ? පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ? වෙනසනේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මැරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න. අනුන්ට වෛර කරන එක නවත්තන්න. මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න. අපිට එදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද? කකුලෙන් අද බුදවිය නැද්ද? ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද? කසාද බැඳපු ගා ඉඳන් කෙනෙහිලිකම් කරපු නැන්දම්මලා නැද්ද?